හායි වෙල්කම් ටු ලයිෆ් විත් චලා YouTube channel. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේ වීඩියෝ එකෙන් තියෙන්නේ මම අවුරුදු නිවාඩුවේ කරපු කියපු දේවල් මොනවාද කියලා. ඇත්තටම අවුරුදු දවස් ටිකේ මට ගොඩක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අවුරුද්දට ගම යන්න කලින් මම පළවෙනි වතාවට එළවලු රොටි හැදුවා. ඉතින් මට හිතුණා ඒකත් ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්න ඕනි කියලා. ඉතින් මම පළවෙනි වතාවටනේ හැදුවේ. ඉතින් අඩුපාඩු වැරදි එහෙම ඇති. ඉතින් ඔයාලා අඩුපාඩු වැරදි එහෙම දකිනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. මොකද ෆස්ට් ටයිම් නේ මම මේක හැදුවේ. ඉතින් හැබැයි හොඳට ආවා. හැබැයි ඉතින් ලස්සනක් නම් පේන්නේ නැහැ. ඉතින් මේක හදන විදිහ මම ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඉතින් මට වඩා හොඳට මං හිතනවා ඔයගොල්ලෝ දන්නව ඇති කියලා. ඉතින් මේ විදිහට පිටි ටික අනලා ඒ විදිහට කොටස් වෙන් කරගෙන ඒවට තෙල් එහෙම දාලා පොඩක් අර ටික වෙලාවක් තියෙනවනේ. ඉතින් ඒ විදිහට තියලා ඊට පස්සේ මම ඒකට දාන්න ඕනි අල එතකොට සැමන් ඒ වගේ පේස්ට් එකක් හදාගෙන මේ විදිහට ඉතින් එළවලු රොටි එක හදන්න ගත්තා. ඉතින් අර මුළු තුන හරියට නමලා පොඩ්ඩක් ඉතින් ඒක පොඩ වැරදුනා මට. ඔයාලා බලන්නකෝ ඉස්සරහට. එච්චර ලස්සනටම ඉතින් ආවේ නැහැ අර ගානට නමනකොට. ඉතින් එකක් නම් ලස්සනට ආවා. පොඩ්ඩක් ඔයාලට පේනවා ඇතිනේ මම අර පෙන්නපු එක පොඩක් ඇද්ද වෙලා වගේ තියෙනවා. ඉතින් මේ පෙන්නන ලස්සන එක පොඩ්ඩක් මම පොඩ වෙන් කරලා තියාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට තැටිය ලිපේ තියලා රත් වෙනාට පස්සේ මේ විදිහට දාලා එහෙට මෙහෙට කරලා කොහොම හරි එළවලු රොටි එක හදාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසාන ලුක් එක තියෙන්නේ ඉතින්. ඔයාලා මගේ කටහඬ ගණන් ගන්න එපා. මොකද මට මේ දවස්වල පොඩක් සනීප නැතිව ඉන්නේ. එම්බිරිසා වගේ හැදලා පොඩක් කටහඬ පොඩක් අවුල් ගිහින් තියෙන්නේ. මේක වොයිස් කාඩ් මම ඇත්තටම අප්‍රේල් මාසේ අන්තිම වගේ ඔයාලට දානකොටත් මැයි විතර වෙයි කියලා මං හිතනවා. ඉතින් මේ විදිහට මං අර එළවලු රොටි හදලා ඒක ඉවරයි. දැන් මේ පේන්නේ මං චොප්ස් එකක් හදපු එකක්. ඒකත් මම පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඉතින් හදන විදිය නැහැ. ඉතින් ඒ චොප්ස් හදපු දවසේ මම රයිස් එකක් හදලා ඊට පස්සේ චිකන් හැදුවා. ඉතින් ඒකේ පොඩි පොඩි වීඩියෝ කැල් ටිකක් තමයි ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ගමේ ගියා අවුරුද්දට නිවාඩු දුන්න පහවදාම. ගමේ ගිහලා පළවෙනිම දවසේ කරපු දේ තමයි මමයි මගේ හොඳම යාළුවයි අපි දෙන්න පොඩක් shopping කරන්න ගියා. අපේ සුපුරුදු නගරයට. ඇත්තටම කිව්වොත් අපි ඉස්කෝලේ ගියා හැමදේම කරපු ටවුන් එක. ඉතින් කෑගල්ලට ගියා අපි. මමයි මගේ යාළුවා. ඉතින් කෑගල්ලට ගිහිල්ලා මොනවත් කරන්නේ ඉස්සරෝම ගියේ අපි ආසම කැෆේ එකක් තිබ්බා. අන්න ඒකට ගිහිල්ලා ඉස්සරෝම මොනවත්ම කරන්න කලින් ඉස්සරෝම ගිහින් කැෆේ එකට මොනවා හරි කන්න. ඊට පස්සේ අපි මෙනු එක බලලා මම හිතන්නේ ඕඩර් කරේ චීස් චිකන් කොත්තු එකක්. ඊට පස්සේ අපි චිකන් බිරියානි එකකුත් ඕඩර් කරා. හැබැයි ඒක නම් කා ගන්න බැරි වුණා අපිට. චීස් කොත්තුව කාලා ඉවරුනාට පස්සේ අරක ගැන හිතන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. ඇත්තටම කන්න බෑ. දෙන්නම ෆුල් වෙලා හිටියේ. ඊට පස්සේ අපි කිව්වා ඊට පස්සේ බිරියානි කොහොම හරි ටේක් අවේ අරගෙන ආවා. කොහොම හරි ඒක ප්ලේට් වලටත් දාලා තිබ්බේ. කොහොම හරි ඊට පස්සේ අපි යාළුවට කියලා ආපහු ටේක් අවේ ගත්තා ඒක ගෙනියන්න කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඔහොම කාලා කතා කර කර ඉඳලා ගොඩක් දේවල් ඉතින් තියෙනවනේ ඔපදුප කියලා. ඉතින් ඒ වගේ දේවල් කරලා ගොඩක් දවසක අපි දෙන්නට මෙහෙම යන්න chance එකක් හම්බ වුණේ. මොකද ඉතින් එයා ඉන්නේ ගමේ මම ඉන්නේ මෙහෙ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් තමයි ගොඩක් ඉතින් මේ කතා කරන්නේ. ඉතින් හම්බෙලා මේ වගේ කොහරි යන්න තියෙන අවස්ථාව අඩුයි අපි දෙන්නට. ඒ වුණාට ඉතින් අපි chance එකක් හම්බෙච්ච ගමන් ඉතින් දෙන්න එකතු වෙලා ඉතින් කොහරි යනවා අනිවාර්යෙන්ම. 1 hour later. ඇත්තටම අපි මේ කොත්තු කෑවට සාමාන්‍ය මේ වෙලාව 10:00 11:00 විතර ඇති මට මතක විදිහට. කොහොම හරි කොත්තුව රස නිසා ඉවර කරා. දෙන්නම හොඳට කෑවා. ඊට පස්සේ අපි දෙන්න පොඩි පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. ඇත්තටම බඩු ගන්නම නෙමෙයි ගියේ. අපි දෙන්න ගොඩ කාලෙකින් හම්බෙච්ච නැති නිසා පොඩ්ඩක් ඉතින් කතා බහ කරලා පොඩි රවුමක් දාන්න ගියේ. ඇතර මම අවුරුද්දට ඉතින් මෙහෙන් ඇඳුම් ඒවා මේවා ඔක්කොම අරගෙන තමයි ගෙදර ගියේ. ඉතින් යාළුවත් එක්ක ආයෙ රවුමක් ගහන්න ගියා. එතනදි ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් ගත්තා ඉතින්. Day 2. හවස එන ටික නම් කොහොමත් වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. හොඳටම රෑ වුණා අපි දෙන්න ගෙදර එනකොට. මෙහෙනුත් පරක්කු වෙලා ගියපු නිසා ඉතින් ඔන්න දෙවෙනි දවසේ අපේ අම්මා මට ලොකු වැඩක් බාර දුන්නා. මෙන්න මේ වගේ කජු ටිකක් ගෙනල්ලා ඒක ඒටව ගලවන්න කියලා.
මේ වගේ වැඩක් මම පළවෙනි වතාවට ඇත්තටම කරේ. ඇත්තටම මේක මම දන්නේ නැහැ. ඒ උනට කියලා දුන්නාම මම ඒක හරියට කරා. ඔයාලට පේනවා ඉතින් මම ඒක හරියට කරනවා කියලා. ඉතින් මේ විදිහට ඒ ටිකත් අම්මට ගලවලා දීලා ඊට පස්සේ ඉතින් කොහොම හරි ඔන්න ඒ දවසෙත් පොඩි පොඩි වැඩ ටිකක් කරා. ඊට පස්සේ අපේ පොඩ්ඩත් එක්ක මෙන්න මේ විදිහට එයා සමනල්ලු හදලා ඉතින් එයාගේ සමනලයා පියාඹල යන විදිහත් ඉතින් අපි පොඩ්ඩක් බල හිටියා. ඊට පස්සේ ඉතින් ඇත්තටම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ මේ ලස්සන සමනලයක් මේ කොහොම හරි ඉගිල්ලා යනවා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉතින් අපි සමනල යනකම් බලාගෙන හිටියා. ඉතින් පොඩ්ඩක් නම් හරිම සතුටුයි. ඉතින් ආව මේකේ පෙන්වන්න බෑ. යා තමයි ඔය බෝතලේ අතේ තියාගෙන ඉන්නේ. ඉතින් සමහර වීඩියෝ වල නම් ඔයගොල්ලෝ දැකලත් ඇති. ඉතින් ඔන්න ඔය විදිහට සමනලයා ඉගිලිලා ගියා. ඉතින් ඒක අත පොඩ්ඩක් බල හිටියා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ දවස් දෙවෙනි දවස ඔන්න ඔය විදිහට ගත වුණා. Day 3. ඉතින් අවුරුදු දවස ආවා කොහොම හරි. ඊට පස්සේ මම කිසිම දෙයක් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. කෑමවත් මොනවාද කිරි උතුරනවත් මොනවාක්වත්. ඊට පස්සේ මම කොහොම හරි අවුරුද්දේ වැඩ අල්ලන්න කොණ්ඩයක් රීබෝඩින් කරා. ඒක නිකන් අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒකත් මට සතුටුයි. ඉතින් ඒ වගේ වැඩක් කරන්න හම්බෙච්ච කවුරුද්දේ. ඒක ගෙදරදිමයි කරේ අපේ ගෙදරදී. ඉතින් ඒ විදිහට මේ විදිහට තමයි මම රීබෝඩින් කරලා පොඩ්ඩක් ඉතින් ඒකේ වීඩියෝස් ටිකකුත් ගත්තා. ඇත්තටම අවුරුදු vlog එක කිව්වට මේකේ අවුරුදු දේවල් ගෑවිලවත් නෑ. ඉතින් මේ ටික විතරයි මට ඇත්තට වීඩියෝ කරගන්න හම්බ වුණේ. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ලස්සන vlogs ටිකක් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම්. ඉතින් එතකන් අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. ඒ වගේම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලගේ අදහස් කමෙන්ට් එකකිනුත් කියන්න. එන්නම්. bye.